2022 වසරෙන් පසු පළමු වරට ජපානයේ විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව 2017 වසරේදී පුද්ගලයන් 9 දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ට්විටර් කිලර් ලෙස හැඳින්වෙන ටකහිරෝ ශිරයිෂි යන පුද්ගලයා හට මෙලෙස මරණ දඬුවම ලබා දී ඇති අතර එවකට 30 හැවිරිදි වී පසු ඔහු වයස අවුරුදු 15ත් 26ත් අතර තරුණ පුද්ගලයන් 9 දෙනෙක් ඝාතනය කර තිබුණු බවයි සඳහන් වන්නේ. ටකහිරෝ ශිරයිෂි විසින් මෙලෙස ඝාතනය කළ 9 දෙනා හඳුනාගෙන තිබුණේ වර්තමානයේ X ලෙස හඳුන්වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හරහා වන අතර මෙම වින්දිතයින් සියලු දෙනා මිය යාමට උදව් ඉල්ලා සිටි බවත් තමා ඊට උදව් කළ බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. තවමත් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න.